යෝයෝ බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් මොකද වෙන්නේ ඉතින් ඔන්න නුවාදත් තවත් සුපිරි වීඩියෝ එකකින් ඔන්න ඔය සාදම ඔයාලට කියලා දෙන්න යන්නේ හෙච්චොට් ගන්න කවුරුත් කියලා දෙන්නේ ට්‍රික් පහක් කියලා ඔන්න බෝයිස් මම කලින් කියලා කියන්නේ මේ ට්‍රික් පහ යූස් කරා කියලා ගාන ෂොට් එකේ හෙච්චොට් එකක් දෙන්නේ නැහැ හැබැයි ඔකට කලින් ප්ලේ කරාට ඇති ප්ලේන් තියෙයි කියලා මම හිතනවා ඒක ඔය කාටියටත් තේරෙන්නේ වැඩි කතා වුණේ නෑ මම සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න වීඩියෝ එකට ඒත් එක්කම බොයිස් අපි පළවෙනි ට්‍රික් එක තමයි සෙන්සිටිව් 1GB 2GB 3GB 4GB තිය ෆෝන් තියන අය මේ සෙන්සිටිව් එක හදාගන්න. ඒ වගේම 5GB 6GB 7GB 8GB තියන අය මේ සෙන්සිටිව් එක හදාගන්න. ඔන්න බොයිස් අපේ දෙවෙනි ට්‍රික් එක තමයි ෆයර් බටන් එකේ සයිස් එක. සමහර ප්ලේස් ලේ ටර්න්නේ ෆයර් බටන් එක ලොකු වැඩි කරපුවාම හෙච්චොට් අනිවාර්යයෙන් වදිනවා. නෑ ඒක වැරදි. ෆයර් බටන් එක පොඩි කරපුවාම තමයි අපි පොඩ්ඩක් ට්‍රැක් කරලා පොඩ්ඩක් ගොඩක් ට්‍රැක් වෙන්නේ. එතකොට ෆයර් බටන් එකේ සයිස් එක එන්න ඕනේ 40ත් 50ත් අතර තියෙනවා. ඔන්න බොයිස් අපේ තුන්වෙනි ට්‍රික් එක. මේක නම් ගොඩක් ප්ලේස් ලා කරන වැරද්ද. මාර ප්ලේස් ලා මේ ජොයිස්ටික් එකෙන් ගෝල් වලම හෙඩ්ෂොට් ගන්න. හෙඩ්ෂොට් එකක් පදින සම්බාධයේ ගොඩක්ම අඩුයි. එක තැනට හෙඩ්ෂොට් එක හදින් මාරෙම හෙඩ්ෂොට් එක ඔලුවට වදින්න. ඊළඟට තින්නේ හතරවෙනි ට්‍රික් එක. මේ ට්‍රික් එකෙන් මම කියලා දෙන්නේ එනිමියාගේ ඉම් එක තියන්න ඕනේ කොහොටද කියලා. ගොඩක් ප්ලේස් ලා හිතන්නේ ඒම් එක එනිමියා කකුල් දෙකෙන් උඩට දාම හෙඩ්ෂොට් වදිනවා කියලා. මෙහිමත් හෙඩ්ෂොට් එක වදිනවා වැදුනේ නැතුවත් කෙලින්ම ඒම් එක අහසට ගිහිල්ලා අනිත්මේ අපිට ගන්න සම්බන්ධතාවය ගොඩක්ම වැඩි. ඒකට හරිම ක්‍රමය තමයි එනිමියා කකුලෙන් උඩට වැදුනා තමයි හෙඩ්ෂොට් එක අනිවාර්යයෙන්ම උඩට වදින්නේ. ඒත් එක්කම බොයිස් පස්සෙන් ට්‍රික් එක මේ දෙන්න. ඒ වගේම ලාස්ට් ට්‍රික් එක තමයි මේ. සමහර ප්ලේස් වලට ටැසෙක් කරලා ගොඩක් දුරට ගියා හෙඩ්ෂොට් වදිනවා කියලා. ගොඩක් දුරට ගියා හෙඩ්ෂොට් වදින්නේ. සමහර ප්ලේස් වල ගොඩක් ළඟට ගිහින් ටාසකුත් ඉන්නවා. එහෙම ගොඩක් ළඟට ගියා හෙඩ්ෂොට් වදින්නේ. සාමාන්‍ය දෙයකින් හෙඩ්ෂොට් එක ගන්න ගායම් හෙඩ්ෂොට් එක ඔලුවට වදින්න සම්භාවිතතාවය ගොඩක් වැඩි. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙනවා.